ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 7 බලකණයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් අද උදැසන 6:44ට පමණ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරින් ගුවන්ගත වී තිබුණා. අයඩෙක්ස් කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උළුක්කුවීම් වලටද සහනය දෙනවා. ඒ මාදුරුවයේ යුද හමුදා පුහුණු පාසලේ විශේෂ බලකායේ විසිර යාමේ පෙළපාලියක නිදර්ශනයක් සඳහා හමුදා සමාජිකයන් රැගෙන යාමටයි. ගුවන් හමුදාව පවසන්නේ උදැසන 7:08 පමණ වන විට මාතුරුවේ ප්‍රදේශයේදී හෙලිකොප්ටර් යානයට යුද හමුදා සමාජිකයන් 6 දෙනෙකු නංවාගත් බවයි. ඒ අනුව යානය තුළ ගුවන් නියමුවන් 2 දෙනා ඇතුළුව ගුවන් හමුදා සමාජිකයන් 6 දෙනෙක් සමග පුද්ගලයන් 12 දෙනෙකු සිට තිබෙනවා. එහිදී යානයේ ඇති වූ හදිසි තත්ත්වයක් මත හෙලිකොප්ටරය හදිසි ගොඩපෑමක් සිදු කර ඇති අතර එහිදී යානය මාදුරුවේ ජලාශයට පතිත වී ඇති බවයි ගුවන් හමුදාව පවසන්නේ. කඩිනමින් ක්‍රියාත්මක වූ ගුවන් හමුදාව සහ යුද හමුදා සමාජිකයන් අනතුරට ලක් වූ පිරිස මුදා ගැනීමට මෙහෙයුම් දියත් කළා. ගුවන් හමුදාව පැවසුවේ යානයේ සිටි 12 දෙනාම මුදාගෙන අරලකංවිල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් 8 දෙනෙක් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කෙරුණු බවයි. කෙසේ වෙතත් ඉන් සෙබළුන් 6 දෙනෙකු පසුව ජීවිතක්ෂයට පත් වූ බවයි රෝහල ආරංචි මාර්ග සඳහන් කළේ. මියගොස් ඇත්තේ යුද හමුදා විශේෂ බලකා සමාජිකයන් 7 දෙනෙකු සහ ගුවන් හමුදා සමාජිකයන් 2 දෙනෙක්. මේ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා 9 දෙනෙකුකින් යුත් කමිටුවක් පත් කිරීමට ගුවන් හමුදාපති එයා මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා පියවරගෙන තිබෙනවා.